හරි මේ තියෙන්නේ ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක. ඒතකොට මේ තියෙන්නේ චීනි ෆ්‍රයිඩ් රයිස් එක. බලමු මොකද රස කියලා. ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් උනා රුපියල් 1630ක්. ඒතකොට ඉතින් චීනි ෆ්‍රයිඩ් රයිස් එක උනා 1700ක්. ඉතින් ඇත්තටම මේ චීනෙට ගිහලා ශ්‍රී ලංකා රුපීස් වලින් තමයි ගත්තේ. හරි ඒතකොට මේක ගත්තේ ගම්මානේ කියලා. ඒතකොට මේක ගත්තේ චයිනීස් රෙස්ටොරන්ට් එකකින් රාජගිරිය ෂැන්ඩොන් කියලා. දැන් දෙකම අන්පැක් කරන් බලමු. මේ ක්ලෝස් අප් ලුක් එකක් ගත්තොත් මොහොත තමයි තියෙන්නේ දෙකේම ලුක් එක ඔය වගේ තමයි තියෙන්නේ චයිනීස් ලක ඉතින් ඊට අමතරව දීලා තියෙන්නේ මේ චිකන් චිලි පේස්ට් විතරයි ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකෙන් නම් දීලා තියෙන්නේ ඒගොල්ලෝ මෙතන මේ මෂ්රූම් තමයි මේ දීලා තියෙන්නේ දෙගොල්ලන්ගෙම චිලි පේස්ට් දීලා තියෙනවා අන්තික කියනකොට ඉතින් ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එකේ පොඩ්ඩක් කලර් එක පොඩ්ඩක් වයිට් කලර් එකක් තියෙන්නේ චයිනීස් රෙස්ටොරන්ට් එකේ ෆ්‍රයිඩ් රයිස් එකේ පොඩ්ඩක් ඩාර්ක් කලර් එකක් තියෙනවා දැන් බලමු මේක පොඩ්ඩක් පෝෂන් එක අද චයිනීස් එකේ පෝෂන් එක උනා ග්‍රෑම් 967ක් දැන් බලමු ලංකාවේ උනා ග්‍රෑම් 922ක් ඇති මම දෙකෙන්ම try කරා මට හිතෙන විදිහට මේ පොඩි දශම ගානකින් මේ චයිනීස් එකේ පොඩ්ඩක් රස වැඩි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර මේ chili paste එක ටිකක් quality මේ ලංකාවේ chili paste එකට. ඒගොල්ලන්ගේ මොකුත් ingredients නැති වුණත් ඒගොල්ලන්ගේ rice එක රසයි. ඒ වගේම මේ chili paste එක මරු. මේගොල්ලෝන්ගේ පට්ටම රහක් කියන්නේ ලංකාවේ කිනුත් ගොඩක්ම ළඟ රසක් කියන්නේ මොනවද චූටි ප්‍රමාණයකින් මේ චයිනීස් එක රසයි මට නම්. ඉතින් ඔයාලට වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් ඔයාලා ඉතින් මේ ලංකාවේ අපි ගත්තේ මේ ගම්මාන රෙස්ටොරන්ට් එකේ. ඒ වගේම චයිනීස් එක ගත්තේ ෂැන්ඩොන් කියලා රාජගිරිය. මට ඉතින් මේ චයිනීස් රෙස්ටොරන්ට් එකේ fried rice එක පොඩි ප්‍රමාණයකින් රසයි.